හායි හැමෝටම ඉතින් ගොඩක් දෙනෙක් මේ විදිහට කතා වෙනවා 12 වෙනිදා මේ විදිහට අස්වැස මුදල් වැටෙනවා. ඉතින් බැංකුවට ගිහලා ගන්න පුළුවන් වෙයි කියලා මෙන්න මේ විදිහට ගොඩක් දෙනෙක් මේ විදිහට කියනවා. ඒ වගේ මට කෝල් කරලා අහනවා ඒ කතාව ඇත්තද බොරුද මොකද්ද මේ කතාව? ඉතින් ඇත්තටම 12 වෙනිදා ගන්න පුළුවන්ද නැත්නම් 15 වෙනිදා මේ විදිහට බැංකුවට ගිහලා මුදල් ගන්න පුළුවන්ද? මෙන්න මේ වගේ කතාවක් යනවා. ඉතින් ඒක ඇත්තද බොරුවද කියලා තමයි ඔන්න අද වීඩියෝ එකකින් කතා කරන්නේ. ඉතින් ඒ වගේ මුදල් වැටෙන්නේ කවද්ද? ඉතින් මේ සිස්ටම් එකටවත් තාම වැටලා නැහැ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ මාසේ මුදල් දෙන්නේ නැද්ද? ඒ තොරතුරුත් කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යම් ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම මගේ channel එකට තාමත් ඔයාලා එකතු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම අරන් එන්නේ මේ මගේ අලුත් channel එකේ. අලුත් channel එකට තාමත් ඔයාලා එකතු නැත්නම් මෙන්න මේ විදිහට දැන් එකතු වෙන්න මේ වීඩියෝ එක බලන හැමෝම හැමදාම ඉතා ඉක්මනින්ම හරිම තොරතුරු හරියටම දැනගන්න මගේ channel එකට එකතු වෙන්නේ අලුත් channel එකට එකතු වෙන්නේ මෙන්න මේ විදිහට මෙතනින් ඔයාලා ඊතලේ තියෙන තැනින් ටච් කරගන්න පෙන්න තැනින් ඊට පස්සේ ආපහු ඒ ඊතලේ තියෙන තැනින්ම ටච් කරගන්න ඊට පස්සේ ආපහු මෙන්න මේ ඊතලේ පෙන්න තැනින් ඔයාලට all bell icon එක ගාවින් ටච් කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට මේ විදිහට මගේ අලුත් channel එකට එකතු වෙන්න පුළුවන් අලුත් වීඩියෝ ඉතා ඉක්මනින්ම දැනගන්න හරි තොරතුරු හරියටම හැමෝම එකතුනොත් තමයි ඔය විදිහට මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඒ වගේම අස්වැසුම ගැන වගේම තවත් දෙන දීමනා ගොඩාක් තියෙනවා. ඒව තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙන්නේ ඔය විදිහට එකතුනොත් තමයි. ඉතින් අන්න වගේම මෙන්න මේ විදිහට තොරතුරක් ඇවිල්ලා තියෙනවා 12 වෙනිදා මේ විදිහට බැංකුවට ගිහලා මුදල් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒවට රැවටෙන්න එපා. බොරු තොරතුරු වලට බැංකුවට ගිහලා මුදල් ගන්න පුළුවන් හැකියාවක් නැහැ 12 වෙනිදා. බැංකුවලට කාටවත් ඇරලා නැහැ. ඒකින්ද බැංකුවලට යන්න එපා. රස්තියාදු වෙන්න එපා ඔයාලා. ඉතින් බැංකුවට වැටෙන්න ඕන නම් ඒ වගේම බැංකුවට යන්න ඕන නම් මම වීඩියෝ දානවා මේ විදිහට බැංකුවට වැටලා තියෙන්නේ යන්න කියලා. ඉතින් කිසිම කෙනෙක් යන්න එපා මේ දේවල් වලට. ඉතින් රැවටෙන්න එපා කියලා තමයි මම කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න අනිත් කට්ටිය දැනුවත් කරන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අනිත් කට්ටිය බැංකුවට යන්න ඉස්සෙල්ලා. ඉතින් මේ විදිහට 15 13 14 වැටෙනවා කියලා කියනවා. ඒ විදිහට තාම වැටෙනවා කියලා ආරංචියක් නැහැ. ඉතින් ආරංචියක් තියෙනවා මගේ channel එකෙන් තමයි මුලින්ම තොරතුරු අරගෙන එන්නේ. වෙන channel වලින් බලලා වෙලා මේවට යන්න එපා. කුලප් වෙන්න එපා. කිසිම කෙනෙක් ඉතින් මගේ channel එකෙන් අනිවාර්යයෙන්ම තොරතුරු අරගෙන එනවා. අනිවාර්යයෙන්ම කිසිම දෙයක් මග අරින්න නැතුව හරියටම තොරතුරු අරන් එනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක්කම ඉන්න. ඉතින් ඒ වගේම තොරතුරක් දැනගන්නවා නම් මම කිව්වේ මෙන්න මේ විදිහට 12 වෙනිදා යන්න එපා කිසිම කෙනෙක්. අද 12 වෙනිදා යන්න එපා. ඒක තමයි වීඩියෝ එකක් ටග් ගාලා කරේ. ඉතින් ඊයේ පෝස්ට් එකකුත් දැම්මා මේ විදිහට යන්න එපා කියලා. ගොඩක් දෙනෙක් අහනවා 12 වෙනිදා වැටලා තියෙනවා අපිට යන්න පුළුවන්ද බැංකුවට කියලා. ඉතින් මම අහුවට පස්සේ කියනවා වෙනත් කට්ටිය වීඩියෝ දාලා තියෙනවා මේ විදිහට 12 වෙනිදා ගන්න පුළුවන් කියලා වෙලා. ඒක නිසා තමයි මම ඇහුවේ කියලා කියනවා. ඉතින් ඒක නිසා ඒවට රැවටෙන්න නැතුව රැවටෙන්න එපා. වීඩියෝ බැලුවට මේ විදිහට කිසිම කෙනෙක්ට 12 වෙනිදා බැංකුවේ මුදල් ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් සිස්ටම් එකට වැටෙනවා කියලා තමයි මම වීඩියෝ එකක් දාලා තියෙනවා. බලා ගන්නපන් 12 වෙනිදා ගොඩක් දුරට සිස්ටම් එකට වැටේ කියලා මුදල්. අද ගොඩක් දුරට සිස්ටම් එකට මුදල් වැටෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්න සිස්ටම් එකට අද හෝ හෙට අනිවාර්යයෙන් මුදල් වැටෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මුදල් වැටුණාට පස්සේ මම කියන්නම් කොහොමද කවද්ද බැංකුවට වැටෙන්නේ. ඒ විස්තර ඔක්කොම අරගෙන එන්නම් ඔයාලට. එතකොට ඔයාලට බැංකුවට ගිහලා ගන්න පුළුවන් හැකියාව තියෙන කිසිම කෙනෙක් බැංකුවට යන්න එපා. ඉතින් තාම මුදල් වැටුණා නැහැ. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. තවත් මේ ගලුත් තොරතුරු ගිහම ඔයාලා හැමෝටම සුබ දවසක්.